රෝස පාටට ආස ඔයාලට ඔන්න ලස්සන රෝස පාටින් මල් පිපෙන තුරින් ගස් දෙකක් තියෙනවා. මේ ගස් දෙකෙන් අර මල් 3ක් තියෙන ගහේ පඳුර දෙකක් තියෙනවා. ඒක ලොකු ගහක්. වෙන් කරලා හිටව ගන්නත් පුළුවන්. ඉතින් මේ ගස් තුනම 2500යි. ඕන කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න. ඊට අමතරව ඔයාලට වෙන වෙනම ගන්න පුළුවන් අරගෙන මොනවද කියලා අපි බලමු. බ්ලැක් කාඩිනල් තියෙනවා. ඒ වගේම බියුටි බ්ලැක් තියෙනවා. සෙරා වයිට්, සෙරා රෙඩ්, මිස්ටික්, ජොලි රොයල් පින්ක් මෙන්න මේ වගේ මල් තියෙන හරිම ලස්සන ඒ වගේම කට් කරන්න පුළුවන් පැලයක් ඔයාලට අඩුවට අපි දෙනවා. ඉතින් මේක විශේෂ ඔෆර් එකක්. හැම පැලයක්ම රුපියල් 1100යි. ඔයාලා මේ දකින්න හැම පැලයක්ම රුපියල් 1100ක් වගේ චූටි මුදලකට ඔයාලට ගන්න. ඉතින් ඔයාලා හිතනවා ඇති කොහොමද අපි එච්චර අඩුවට පැල දෙන්නේ කියලා. මොකද මේවා අපේ වගකරුවන් අතින්ම හදන පැල. ඒක නිසා අපිට අනිත් ඒවාට සාපේක්ෂව අඩුවට දෙන්න පුළුවන්. ඉතින් අඩුයි කියලා බය වෙන්න දෙයක් නැහැ. මේවා හොඳ නිරෝගී පැල. ඒ වගේම කට් කරන්න පුළුවන් පැල. ඔයාලට පේනවා ඇති කොච්චර නිරෝගීද කියලා මේ පැල. ඒ වගේම කට් කරන්න පුළුවන් හොඳ මුල පද්ධතියක් තියෙන කඳ කොටස හොඳට උඩට හැදලා තියෙන පැල තමයි රුපියල් 1100ක් වගේ පුංචි මුදලකට අපි ඔයාලට දෙන්නේ. මෙන්න මේ ෆ්ලෑෂ් එක ඔයගලන්ට 1500කට ගන්න පුළුවන්. ඉතින් මල් දෙකක් තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවා හොඳටම ෆ්ලෑෂ් වෙලා තියෙනවා මේ මල. මේ බ්ලැක් එකත් රුපියල් 1300යි. කට් කරන්න පුළුවන් කලක් තියෙනවා. ඒ වගේම මල් දෙකකුත් එක්ක හොඳට නිරෝගීව හැදුණු පැලයක්. ඉතින් ඔයගලන්ට පොට් පිටින් කුරියර් කරන්න පුළුවන්. සහ පැල ගලවලත් අපිට කුරියර් කරලා ඔයගලන්ට එවන්න පුළුවන්. මේ තියෙන මිස්ටික් එකක්. ඒකෙත් මල් දෙකක් තියෙනවා. කට් කරන්න පුළුවන්. ඒක ප්‍රමාණයෙන් චුට්ටක් පොඩි වුණාට හොඳට කට් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මේ මිලියන් පැලේ ඒකෙත් චූටි පැල ගලවලා වෙන් කරගන්න පුළුවන් පැලයක්. ඒක ටිෂු පැලයක් නිසා ඒකේ පැල ගලවලා වෙන් කරන්න පුළුවන්. හොඳට පඳුර දාන පැලයක්. ඉතින් මිලියන් ව්‍යාපෘතියත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය දන්නවා කොහොමද මිලියන් පැල කියලා. ඉතින් ඔයගලන්ට මෙන්න මේක පෙන්වන්නේ මම පුංචි දෙයක් කියන්න. මීඩියා එක හරියට නැති වුණත් හරියට ස්ප්‍රේ පෝර ටික වැටෙනවා නම් පැල හොඳට සරුවට අපිට හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔස්මකෝට් වගේ කැට පොහොර දාන්න නැති වුණත් ස්ප්‍රේ පෝර වලින් අපිට ඇන්තුරි මගාව හොඳට නිරෝගීව සරුවට කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධව මම ඔයගලන්ට කලින් වීඩියෝස් වල කියලා දීලා තියෙනවා කොහොමද මාධ්‍ය මිශ්‍රණය හදාගන්නේ. ඒ වගේම කොහොමද පෝර පාවිච්චි කරන්නේ. ඊටත් අමතරව ඇන්තුරියම් වලින් කොහොමද ආදායමක් ලබන්නේ කියන එක ගැන මම ඔයාලට මගේ channel එකේ කලින් වීඩියෝස් ගොඩක් දාලා තියෙනවා. ඉතින් මගේ channel එක අදම බලන කෙනෙක් නම් මම subscribe කරන්න. ඒ වගේම වරණ වීඩියෝස් බලන්න. ඔයගලන්ට සැන්ඩ්‍රිකියාවක් විදියට ඇන්තුරියම් මල් ව්‍යාපාරය කොහොමද ඉස්සරහට දිගටම කරගෙන යන්නේ කියන එක ගැන ලොකු ආසාවක් ඇති වෙයි. ඒ වගේම අයිඩියා එකක් ගන්නත් පුළුවන්. මේ තියෙන ලිවියම් මේ පොට් එකේ පැල දෙකක් තියෙනවා මල් එක්කම. මෙතන ලිවියම් පොට් 4ක් තියෙනවා. ඒ වගේම මල් එක්ක ගස් 5ක් තියෙනවා. මේ ලිවියම් පොට් පහම එකපාර ගන්නවා නම් ඔයගලන්ට 8500කට දෙනවා. එහෙම නැත්නම් එක පැලයක් 1500 ගන්න පුළුවන්. ඉතින් ලිවියම් වලට ආස කෙනෙක් ඉන්නවා නම් ලිවියම් මල් එක ගහක් 1500ට ගන්න පුළුවන්. ඒ වගේම චූටි පැල ගන්න පුළුවන් ඔයගලන්ට රුපියල් 500ට 600ට වගේ. ඒ කියන්නේ අපි පැල තවණක් කරනවා නම් ඇන්තුරියම් පැල තවණක් කරනවා නම් ඉස්සෙල්ලා නම් මිල අධිකවම ගිය පැලයක් තමයි මිලියන් කියලා කියන්නේ. සෝරි ළමයි ලිවියම් කියලා කියන්නේ. ඉතින් ඇන්තුරියම් පැල තවණක් කරන කෙනෙකුට තමන්ගේ කලෙක්ෂන් එකට නැතුවම බැරි වර්ගයක් තමයි ලිවියම් කියලා කියන්නේ. ඉතින් ඒක පහුගිය දවස් ටිකේ නම් මල් කෙල්ලෝ ටික අපේ පිස්සුවෙන් වගේ පෙරලා ලිවියම් හෙව්වා. ඒ වගේම ව්‍යාපෘති වලටත් ලිවියම් ගත්තා. දැන් ඔන්න හපව මල් වල මිල වැඩි වෙගෙන එනවා. ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ පැල තවානේ තියෙන මල් ටික විකුණ ගන්න හොඳ මිලකට හොඳ වටිනාකමක් ඒවට එකතු කරගන්න සහ ඔයාට අතට ලොකු ගාණක් එකතු කරගන්න පුළුවන්. දැන් ඔන්න හපව මල් මිල වැඩි වෙගෙන එනවා. ඉතින් ඒක සතුටට කාරණාවක්. ඒත් එක්කම මමත් හිතුවා පැල ටිකක් බෝ කරගන්න ඕනි කියලා. මොකද ව්‍යාපෘති වලින් අපිට ලැබෙන පැල ප්‍රමාණය තවමත් මදි. ව්‍යාපෘති හරහා අපිත් එක්ක එකතු වෙලා ඉන්න කට්ටිය බොහෝ දෙනෙක් අපිට පැල ලබා දුන්නත් ගොඩක් වෙලාවට ඒ ලොකු ප්‍රමාණයක් නෙමෙයි. සාමාන්‍යයෙන් පැල 50ක් 60ක් විතර වගේ. ඒක නිසා ව්‍යාපෘති සීමාවන් පුළුල් කරන්න තමයි මේ දවස්වල අපි වැඩ කටයුතු කරගෙන යන්නේ. චූටි පැල හිටවලා ඒවා ලොකු කරලා අපිට දෙන්නත් පුළුවන් ඕගලන්ට. ඒ වගේම තමයි අපේ ලොකු පැල අරගෙන කට් කරලා මෙන්න මේ වගේ චූටි පැල අරගෙන ඒවා අපිට දෙන්නත් පුළුවන්. ඉතින් මේ මොන විදියකට හරි ඔයාලා කැමති විදියකට ඔයාලට පහසු විදියකට අපිත් එක්ක ව්‍යාපෘතිත් එක්ක එකතු වෙන්න පුළුවන්. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ව්‍යාපෘති වලට එකතු කරගන්නේ අපි ළඟපාතයි විතරයි. දැන් මේ දවස්වල ළඟපාතේ කියන්නේ අපේට ගෙනහල්ලා දෙන්න ඕන අපිට ගිහින් ගන්න පුළුවන්
තරම් දුර ඉන්න කට්ටිය විතරයි ව්‍යාපෘති වලට එකතු කරගන්නේ. මොකද දුර ඉන්න කට්ටියකින් කුඩා පැල ප්‍රමාණයක් ගන්නවා නම් අපිට ගිහින් ගන්න විදියක් නැහැ. ඒක නිසා එන පොඩි පොඩි ගැටලු නැති කරගන්න පුළුවන් අපිට ළඟපාත අය විතරක් මේ දේවල් වලට සම්බන්ධ කරගත්තා. ඉතින් ඔන්න ඔය කාරණා ටිකත් මම මේ වීඩියෝ එකෙන් කියන්න හිටියේ. ඒ වගේම තමයි ඔයගලන්ට එක දිගටම වීඩියෝස් බලන්න පුළුවන්. ඉතින් අතහැරලා දාලා ඉන්නවා නම් ඔයාලගේ වගාව ආපහු අනිවාර්යයෙන්ම පටන් ගන්න. මොකද ඉස්සරහට හොඳ වෙළඳපොළ ඉල්ලුමක් මේ ඇන්තූරියම් වලට හම්බ වෙනවා. ඒ කියන්නේ දැනට මම ඒ වෙළඳපොළ තත්ත්වේ නැහැ කියලා කියනවා නම් මීටත් වඩා හොඳ ඉල්ලුමක් පවතිනවා ඉස්සරහට. ඒ වගේම තමයි දැනටත් ගොඩාක් දෙනෙක් ඇන්තූරියම් හිටවන්න පටන් අරගෙන තියෙනවා. පැල බෝ කරන ඒවා ව්‍යාපෘතිවල ඉන්න කට්ටිය දැන් අපිට දෙන්නෙත් නැහැ ඒ තරම්. ඒගොල්ලෝ ඒ පැලවලිනුත් තව පැල බෝ කරගන්න තමයි try කරන්නේ. ඒ වගේම ඔයාලගේ තියෙන collection එකට චූටි පැලයක් හරි දවසට එකතු කරගන්න අමතක කරන්න එපා. මොකද අපිට ඉල්ලුමට සරිලන සැපයීමක් දෙන්න තවමටත් පැල මදි පාඩුවක් තියෙනවා. ඒක නිසා මම කියන්නේ ඔයගොල්ලන් ළඟ තියෙන එක පැලේද දෙකද මේවා කට් කරලා ඒ වගේ චූටි පැල අරගෙන ඒවා හිටවලා පැල හදන්න. ගොඩාක් පැල හදන්න මේ විදිහට එකම වර්ගෙන් පැල ගොඩාක් හැදුවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒවා දී ගන්න බැරි වෙන්නේ නැහැ. ඔයාලා ළඟ තියෙන එක පැලේද පැල දෙකද කිසි ප්‍රශ්නයක් නැහැ. පැල වැඩි ප්‍රමාණයක් හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් එකපාර ලොකු ආදායමකට යන්න. මොකද පැල චුට්ට හදනවට වැඩිය පැල ලොකු ප්‍රමාණයක් එකපාර හැදුවාට පස්සේ අපිට පුළුවන් ඒවා එකපාරම මිලක් නියම කරලා සේල් කරන්න. ඉතින් ඔන්න ඔය කාරණා ටික මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට විශේෂයෙන්ම කියන්න හිටියේ. ඉතින් ඔයාලට මල් පෙළ ඕන නම් මම මේ වීඩියෝ එකේ මුලින්ම කියපු පැල ටික සේල් කරන්න තියෙනවා. ඉතින් ඔයාලට ඕන නම් මට මෙසේජ් එකක් දාන්න. ඒ වගේම තමයි channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් වටිනා වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බ වෙමු.